සුබ දවසක් යාළුවනේ. මේ පාර අපි මගේ යාළුවගේ ගෙදර ගියා ත්‍රිකුණාමලේ. ඒ යන හැම වතාවකම අපි මේ ඩියර් පාක් එකට යනවා. බලන්නකෝ මේ ඩියර්ලා අපි ගාවට එන විදිහ. මේ මුවෝ මිනිස්සුන්ට හුඟක් හුරුයි. මොකද මිනිස්සු මෙයාලට කෑම දෙනවා. එළවලු ಜಾති, පළතුරු ಜಾති එහෙම ගෙනත් දෙනවා. ඒ නිසා මේ සත්තු අපි ගාවට එනවා, මිනිස්සු ගාවට එනවා. බලන්නකෝ මේ කැරකෙනවා වටේටම ඇවිල්ලා ඔය කෑම තමයි ඉල්ලන්නේ. බලන්නකෝ මේ මුවාගේ චූටි අන් දෙකක් එනින් ගමන් තියෙන්නේ. හරිම ලස්සනයි නේද? මේ අපේ පුතා ගෙඩි වගේක් දෙනවා මේ සත්තුන්ට කන්න. දෙක දෙයා අතින් අරගෙන කනවා. බලන්නකෝ හරිම ආසයි අපේ චූටි මිනිකේ චූටි මහත්තයා දෙන්නම හරිම ආසාවෙන් මේ මුවන්ට කන්න දුන්නේ. එයාලා කන විදිහ බලලා එයාලා හුඟක් සතුටු වුණා. මේ මුව අතර හොඳින් අන් වැඩුණු මුවොත් හිටියා. මෙයාලා ටිකක් වයසයි වගේ. එයාගේ හොඳට අන් තට්ටුව ඇවිල්ලා තිබ්බා. මේ වගේ තවත් හොඳට අන් තට්ටුව වැවුණු මුවෙක් හිටියා. ඉස්සර නම් මේ ඩියර් පාක් එකේ ගොඩක් මුවෝ හිටියා මීට වඩා. දැන් නම් ඇත්තට මේ තරම් මුවෝ නැහැ. අපේ චූටි මැනිකේට ඔරුවක් උඩ නගින්න ආස වුණා. ඉතින් එයාලව තරම් ෆොටෝ එකකුත් ගත්තා. මේ තවත් කන්න දෙනවා අපේ චූටි මහත්තයා. එයාට තේරෙන වයසේ මෝගාවට ගිහපු පළවෙනි වතාව. ඉතින් එයා හුඟා සතුටු වුණා. බලන්නකෝ හිනාව එහෙම ඉතින්. ඊට පස්සේ අපි ට්‍රින්කෝ ටවුන් එකේ බීච් එකටත් ගියා. පොඩි දෙන්නට මුහුදු රැල්ල පාගන්න. මේ අපේ පුතා ආසාවෙන් මුහුද දිහා බලාගෙන ඉන්නවා. අපි මීට කලින් මුහුද බලන්න යනකොට එයා හුඟක් පුංචි. දැන් මේ පාර එයා ඇවිදිනවා. එයාට ඉතින් ලොකු අත්දැකීමක්. බලන්න තේරෙනවා වගේ මුහුද දිහාට දුවගෙන ගිහින් රැල්ල එනකොට ආපස්සට දුවගෙන එනවා. හරියට පුරුදුකාරයෙක් වගේ. පොඩි දෙන්න ඉතින් හුඟක් සතුටු වුණා. මෙතනින් එක්කන් යන්නත් අමාරු වුණා. අපේ චූටි මැනිකේ මල්ලිගේ අතින් අල්ල ගන්නවා. එයා බයයි මල්ලි වැටේ කියලා එහෙම වතුරට. ඊට පස්සේ මාත් ඉතින් එක්ක වුණා මේ මුහුදු වෙරළ පාගන සෙල්ලමට. මෙයාලත් එක්ක දුවනවා ගොඩ එනවා තෙමුණත් එක්කලා. ඉතින් පොඩි දෙන්නට නම් ඒත් ඇත්වීමක් නැහැ. අයිස්ක්‍රීම් මෙහෙම කාලා අපි ඉතින් එතන බංකොල නිදහසේ වාඩි වෙලා හිටියා. පොඩි දෙන්නට සතුටින් සෙල්ලම් කරන්න දෙලා. පස්සේ අපි සුපර් මාකට් එකකට ගියා. මේ තිබුණු මේ ඇත්තටම මම ඒක තෝරනවා බඩු මේ පුඩින් වගේ. මම ඇත්තට මේවා මීට කලින් දැකලා නැහැ. අපේ චූටි මැනිකට ඉතින් කොහෙ ගියත් ගන්න බඩු තියෙනවා. එයාත් හොගලා තෝරනවා. දැන් අපි මේ කොහෙද යන්නේ? බලන්න කට්ටියට අඳුනන්න පුළුවන්ද කියලා මේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ කින්නියා වලට. මේ කින්නියා පාලම ලංකාවේ තියෙන දිගම පාලම කින්නියා පාලම කියලා කියනවා. ඒ කතාව ඇත්තත් වෙන්නේ නැති නේද යාළුවනේ? බලන්නකො මේකේ දිග යනවා ඉවරයක් නැහැ.
ඉන්දියාව ප්‍රසිද්ධ මොනවට කියලාද ඔයාලා හිතන්නේ? කරවලනේ. කින්නියා කිව්වහම ඉතින් මතක් වෙන්නේ කරවල තමයි. මෙහි ඉතින් බලන හැම පැත්තකම මාළු බෝට්ටු, මුහුද, කරවල වාඩි තමයි ඉතින් දකින්න තියෙන්නේ. අපි ගියා කරවල වේලනවා බලන්න. මේ හාල් මැස්ස වේලන තැනක් අපි බලපු. බලන්නකෝ යායට ගොඩ වේලනවා ඉතින්. හොඟක් කරවල ಜಾති තිබුණා. ලින්නු කරවල, කීලම් කරවල, මේ ලින්නු කරවල. මේ බල කරවල වේලන තැන මුහුදු කුකුල්ලු කරවලක් තිබුණා. මේ තියෙන්නේ ඒවා. මං ඉතින් බල කරවල අල්ලලා හැමත් බැලුවා ඉතින්. මොකද අපි කී අල්ලලා හැමත් බලන්න එපෑනේ. බල කරවල යායක් වේලනවා. පේනවාද කරවල හැදෙන හැටි? මේ කට්ට කරවල. අපි ඉතින් කරවල වේලනවා බැලුවා වගේම කරවල ගන්නත් ආවා. මේ අපි කරවල ගත්තු කඩේ. මම ඉතින් කරවල වර්ග කීපයක්ම තෝරලා ගත්තා. හොඳයි කියලා පොඩ්ඩක් නෙවෙයි ඉතින් පේනවනේ පෙට්ටියක්ම ගත්තා ඉතින්. කින්නියා ගියපුකේ ඉතින් චුට්ටක් අරන් ඇවිල්ලා වැඩකුත් නැහනේ. ඒ නිසා කරවල පෙට්ටියක්ම ගත්තා. දැන් ඉතින් උස්සන් යන්න තමා තියෙන්නේ. කරවලත් අරගෙන අපි අපහු ගෙදර එන්න පිටත් වුණා. මේ අපේ දෙවනි දවසේ ගමන ට්‍රිප් එකේ. අපේ චූටි මහන්තයා හරිම ආසාවෙන් ඉතින් ට්‍රිප් එක යනවා. ටොපි එහෙම කක්කා. මේ රක්කණ්ඩි පාලම අපි මේ යන්නේ පිච්චමල් විහාරය බලන්න. අපි මීට කලිනුත් පිච්චමල් විහාරය බලන්න ගිහින් තියෙනවා. ඒ යනකොට හුඟක් මුහුදු රැළ සැර වැඩි. ඉතින් අපිට ගල් වලින් එහාට යන්න එහෙම බැරි වුණා. අපි බලමු මේ පාර කොහොම වෙයිද කියලා. මේ රයිගම් එකට අයිති ලුණු කර්මාන්තයක්. මේ ලුණු ලේවයි පිටිපස්සේ තියෙනවා ලුණු හදන්න පාවිච්චි කරන ලියදු එහෙමත්. මේ තමයි පිච්චමල් විහාරය. අපේ චූටි මැණිකේ තියෙන දුවගෙන යනවා. මොකද කලිනුත් ඇවිත් තියෙනවනේ. මේ අපේ මංචිගේ පවුලේ අය. එයාගේ අම්මා තාත්තා නංගි එහෙම තමයි මේ ඉන්නේ. අවුවනම් ටිකක් සැරයි. ඉතින් ඒ වුණාට හරිම ලස්සනයි මෙතන. ගිය සැරේ වගේම මේ පාරත් හුඟක් මුහුදු රැළ සැර වැඩි. අපිට මේ පාරත් ගල් කුළු වලින් එහාට ඇවිදගෙන යන්න නම් බැරි වුණා ඒ නිසා. බලන්නකෝ මුහුදේ ලස්සන. මුහුදු රැළ අඩු දවස්වලට මේ ගල් කුළු වලින් වටේට ඇවිදගෙන යන්න පුළුවන්. මේ පැත්ත හරියම ලස්සනයි. එතකොට ෆොටෝස් වලට එහෙම මේ සිප්පි කටු එහෙම ඉතින් ගොඩ ගහලා තියෙනවා. මේව නම් ඇහිඳින්න කට්ටිය නෑ වගේ මේ පැත්තේ. බලන්නකො කොච්චර ලස්සනද කියලා මේ ස්වභාවික පරිසරය. මේ මුහුදු රැළ ඇවිල්ලා ගල් කුළු වල වැදෙද්දි හරියම ලස්සනයි ඇත්තටම.
මේ පිච්චමල් විහාරයේ මෙතන උඩට නගින්න තියෙනවා මේ ගල් පඩිපෙළේ. මෙතන උඩ බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. මේ තිබුණු ගල් කැටයම මං ඉතින් අපේ චූටි මැනිකෙත් එක්කගෙන මේ පඩිපෙළ නැග්ගා. එයත් එක්ක ඉතින් හරිම අමාරුයි නගින්න. බයෙන් වුණත් මං ඉතින් එයාව අල්ලගෙන කොහොම හරි උඩට නැග්ගා. මේ උඩ තියෙන බෝධීන් වහන්සේ. මේ උඩ ඉඳන් බලනකොට මුහුද පේන විදිය හරිම ලස්සන view එකක් මෙතන. ගල් වලට මුහුද රළ වැදෙන ඒ වතුර විසිරෙන විදිය හරිම ලස්සනට පේනවා මෙතනට. ඇත්තටම හරිම ලස්සන පරිසරයක් මෙතන තියෙනවා. අපි ඉතින් මේ උඩ ඉඳලත් ෆොටෝ එහෙම ඉතින් ගත්තා. ෆොටෝ එහෙම ඉතින් අරගෙන මේ අපේ මංචි ඉන්නවා පහළ අපේ චූටි මහත්තයවත් තියාගෙන. චූටි පුතා නිදාගෙන හිටියේ අපි එනකොට. දැන් තමයි ඔය හැරලා ඉන්නේ. බලන්නකො මොහොත රාලේ ලස්සන. ඇත්තටම ඉතින් කොච්චර ලස්සන වුණත් ඉතින් හරි භයානකයි ඉතින් නේද? මං ඉතින් එහෙමත් හිතුවා. හරිම ලස්සනයි නේද? මුහුද රළ ගල් කුළු වල හැපෙන විදිහම ජල බිඳු විසිරෙන විදිහ හරිම ලස්සනයි. කොච්චරවත් බලාගෙන ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් ඒ දිහා. අපේ චූටි පුතා අත්පොඩි ගහ ඉතින් ට්‍රිප් එක යනවා. බලන්නකො චූටි අත් වලින් අත්පොඩි ගහන ලස්සන ඉතින්. තේරෙනවා වගේ. අපි ඊගවට ගිය අරිසිමලේ. මේ අපි අරිසිමලේ බීච් එකට යන ගමන් පාරේ පයින් ඇවිදගෙන යන්න තියෙනවා ටික දුරක්. අපි චූටි මැනික ඉතින් ඔය මල්ලිවත් අතින් අල්ලන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ හරිය ආරණ්‍ය සේනාසනයකුත් එක්කමයි තියෙන්නේ. මේ කැලෑව ආරණ්‍ය සේනාසනයක් තියෙනවා කැලෑව ඇතුලේ. ඉතින් නිශ්ශබ්දව ගමන් කරන්න ඕනේ. අපි දැන් ඉන්නේ බීච් එකට ටිකක් දුරින්. ඒ වුණාට අපිට මේ හරියෙන් යනකොටත් හොඳට මුහුද රළවල සද්ද හොඳට ඇහෙනවා. හයියෙන් රළ හැප්පෙන සද්ද, ගොඩට එන සද්ද ඇහෙනවා. ආරණ්‍ය සේනාසනයක් තියෙන නිසාමද ගස්වලුත් හොඳට තිබුණා. ඒ නිසා ඇත්තටම පරිසරයේ සිසිල් බවක් තිබුණා මෙතන නම්. චූටි මැනික ඉතින් ආසාවෙන් දුවගෙන යනවා. එයා ඇත්තටම හරියම ආසයි මුහුදු වෙරළවල් වලට එහෙම. මේ පාරේ කෙලින්ම ඇවිදගෙන ගියපුවාම තපස්සු බල්ලුක සෑයට තමයි යන්නේ. මේ තපස්සු බල්ලුක සෑය තාම හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් තාම වැඩ ඉවර නැහැ. අපි යනකොටත් හදන ගමන් තමයි හිටියේ.
බුදු පිළිමයක් එහෙම තියෙනවා. ඉතින් එතන අපිට මල් පහන් පූජා කරන්න පුළුවන්. හුලන්නෙක් ඉතින් පහන් එහෙම පත්තු කරන්න නම් හරිම අමාරුයි ඇත්තටම. තපස්බලුග සෑය ගාව ඉඳලා අපිට මේ අරිසිමලේ බීච් එක පේන විදිය තමයි. මේකත් හරිම ලස්සනයි. කොච්චරක් දෝ වෙලාවක් එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. ඇස් දෙකට විඩාවක් ඇත්තේම නැහැ. හරිම ලස්සනයි. බලන්නකො මේ මුහුදේ පාට වෙනස් වෙලා පේන විදිය. ඇත්තටම එතනදි බලද්දී මුහුද තැන් තුනකින් පාට තුනකට වෙන් වෙලා පෙවුණා. හැබැයි වීඩියෝ එකේ නම් ඉතින් පාට දෙකකට වගේ වෙන් වෙලා අපට පේනවා. නමුත් ඇත්තටම බලද්දී පාට තුනකට මුහුදේ වතුර පාට තුනකට වෙන් වෙලා අපට පෙවුණා. මෙතනත් අපට පේනවා හොඳ ගැඹුරුයි කියලා නේද? හරිම ලස්සනයි. බලන්නකො ගල් තලාවලුත් එක්කලා මේ මුහුද පිහිටලා තියෙන විදිහ. ගිහිල්ලා තියෙන අය නම් ඉතින් දන්නව ඇති. මම නම් මේ ගියපු පළවෙනි වතාව අරිසිමලේට. අරිසිමලේ බීච් එක විශේෂ වෙන්නේ මේ වැලිවල තියෙන විශේෂණනේ. බලන්නකො අරිසි කියන්නේ දෙමළෙන් හාල් වලටලු. හාල් ඇට වගේ වැලි තියෙන නිසා තමයි මේකට අරිසිමලේ කියලා කියන්නේ. ඇත්ත නේද? හාල් වගේ තමයි පේන්නේ නේද මේ වැලි? සෙරප්පු දෙක ගලවලා ඇවිදින්න මේ වැල්ලේ හරිම සනීපයි. මං හිතන්නේ වැලි වල තියෙන විශේෂත්වය නිසා වෙන්නේ නැති පුදුම සනීපයක් කකුල් දෙකට දැනෙන්නේ. අනිත් තැන්වල ඇවිදින්න එහෙම දැනෙනවා අඩුයිනේ. මෙතන නම් හරිම සනීපයි. මේ අපේ පුතා මෙතන ආසාවෙන් දුවගෙන යනවා මුහුදු වෙරළට රැල්ල පා ගන්න. හැබැයි මෙයා මෙතන නම් හොද්දට බය වුණා. පේනවද හයියෙන් ආපු රැල්ලට එයා තෙමුණා හොඳටම. ඉතින් එයා ඊට පස්සේ හුඟා බය වුණා. එයා බැස්සෙත් නෙවෙයි වඩාගෙනම තමයි එතනින් පස්සේ හිටියේ. බලන්න මුහුද රළ කොච්චර හයියෙන් ගොඩබිමට වැදෙනවද කියලා. මෙතන ගැඹුරුයි කියලා හොඳට පේනවා. බලන්නකො වල වගේ තියෙන්නේ. හරිම ලස්සනයි. හැබැයි ඉතින් නිදන් ඉන්න රාක්ෂයෙක් වගේ තමයි ඉතින් මුහුදක් කියන්නේ. අපි ඉතින් ගියා වගේ තමයි ඉතින්. හැබැයි ලස්සනේ කිසිදු අඩුවක් නැහැ. මේ ගල් තලාවේ ගල් කාදනය වෙලා වගේ ගෙවිලා ගිහිල්ලා. මං හිතන්නේ මුහුදු රළ වැදිලාම වෙන්නේ නැති එහෙම වෙලා තියෙන්නේ. කාලයක් තිස්සේ මුහුදු රළ වැදුනහම එහෙම වෙනවා ඇති. හරිම ලස්සනයි. අපි ඉතින් හුඟක් වෙලා මෙතන හිටියා සතුටින්. නිදහසේ මේ ස්වභාව සෞන්දර්යය ඇත්තට මැස් දෙකේම විඳගත්තා. මේ වගේ තැන්වලට ගියපුවාම ඇත්තටම අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. අපි මේ රටේ ඉපදුණු එක ගැන හුඟක් ලස්සන තැන් අපේ රටේ තියෙනවා. අපි දැකලවත් නැති මෙච්චර වයසක් වෙනකම්ම. ඉතින් මේ මට නම් ඒ වගේ තැනක් මගේ ඇස් දෙකට දැකපු ලස්සන තැනක් මෙතන. චූටි මැනිකේටින් චුට්ටක් දුකින් ඉන්නේ. මොකද එයාට ඕන විදිහට දුවන්න කරන්න දෙන්නේ නැති නිසා. ඒත් එහෙම දෙන්න බයයි ඇත්තටම මෙතන මට. මොකද මුහුදු රළත් ටිකක් සැර වැඩි මෙයාලා වැටුනොත් එහෙම කියලා. ඉතින් එයා චුට්ටක් දුකින් මූණ ඉල්ලගෙන ඉන්නවා. මේ මංචිගේ අම්මයි නංගි දෙන්න. මේ මංචිගේ පවුලයි මගේ පවුලේ අය. අපි
අපි ඉතින් දැන් එක පවුලක් වගේ හරිම ආදරෙන් ඉන්නවා. අපි යාළුවෝ වුණාට සහෝදරයෝ වගේ ඉතින් දැන් ඇත්තටම. මේ අපි චූටි මැණිකෙත් ඇවිදගෙන යනවා. දැන් අපි අරසිමලේ බීච් එකත් බලලා මේ ආපහු එන්න පිටත් වෙන්න තමයි හදන්නේ. ට්‍රින්කෝ ගිහිල්ලා ඉතින් මුහුදු වෙරළකින් නෑවේ නැත්තම් ඉතින් ඇති වැඩකුත් නෑනේ. ඒ නිසා අපි දැන් මේ යන්නේ මුහුදු වෙරළකින් නාන්න. අපි නාන්න ගියේ නිලාවේලි බීච් එකට. අපි චූටි මැණිකේ චූටි මහත්තයවයි දෙන්නවත් ඉතින් මුහුදු රළ ටිකක් හැප්පෙන්න මුහුදට බස්සුවා. ඒ දෙන්න හුඟක් සතුටු වුණා. අපට පුංචි වෙලාවයි තිබ්බේ පැය භාගයක් වගේ. මොකද අපි අරිසිමලේ ගිහින් ඉතින් හුඟක් හවස් වුණ නිසා චූටි මහත්තයා කලින් බය වෙලා තිබ්බත් මෙතනින් නම් පුදුම සතුටකින් හිටියේ. hina වෙනවා ඉවරයක් නෑ. අක්කයි මල්ලි දෙන්නම ඒ අර දෙන්න හුඟක් සතුටු වුණා. ඉතින් මමත් ඇත්තට මට ගොඩාක් සතුටුයි මගේ පවුලත් එක්ක චූටි පැටව දෙන්නත් එක්ක. ඉතින් අපේ බබාලට මේවා ලොකු වෙනකොට මතක නැති වෙයි. ඒ වුණාට ඉතින් මටයි මහත්තයාටයි දෙන්නත් එක්ක මේ ගෙවපු කාලය අපි සතුටු වුණ විදිහවල් මතකෙ තියෙයි හැමදාම. මේ ඉතින් අපි කවුරුත් දන්න ත්‍රිකුණාමලයි ස්වභාවික වරාය. බලන්නකො නැව් එන ගමන් තියෙන විදිය. මේ එන නැවුලු එක නැවක් නවත්තලා බඩු බානවා හරි බඩු පටවනවා හරි මොකක් හරි එකක් කරනවා. ඈතට චූටිවට පේන්නේ ඉතින්. මේ අපි ට්‍රිප් එක ගිහිල්ලා ගත්ත ෆොටෝ මගේ පවුලේ අයත් එක්කලා. අපි ඉතින් හුඟක් සතුටු කාලයක් ගත කරා දවස් දෙකක්. මේ දේවල් කාලයක් යනකොට අපිට බලලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතකයන් වෙයි. බබාලා ලොකු වෙයි අපි වයසට යයි. ඒත් මේවා ලස්සන මතකයන් විදිහට හැමදාමත් අපි ගාව තියෙයි. ඒක තමයි ඉතින් මේවේ වටිනාකම. ඉතින් ලස්සන දවස් දෙකක් අපි ගත කරා. මගේ යාළුවගේ ගෙදර ගිහිල්ලා ඉන්නේ මගේ යාළුවා. හැම දෙයකටම ඉතින් ඔයාට ස්තුතියි. අපිට මේ ලස්සන තැන් බලන්න එක්කන් ගියා. මේ ඉන්නේ මම. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්න. හැමෝටම සුබ දවසක්.